ආයිබෝවන් සියලුම දෙනාට මම අද ගෙන එන්නේ වෙනස්මාකාරයක වීඩියෝවක්. විශේෂයෙන්ම වර්තමානයේ පවතින වනසත්ත්ව හානි වලින් අපේ වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා මේ පේන ආකාරයේ වායු රයිපලයක් ඉතාමත්ම සුළු මුදලකින් සාදා ගන්න ආකාරය තමයි මම මේ වීඩියෝවෙන් කියා දෙන්නේ. එහෙනම් අපි යමු මේ වීඩියෝවට. අපි මේ නිර්මාණය කරන්න හදන්නේ ස්ලෝම් පයිප් බට වලින්. ඒ සඳහා අපිට අඟල් 1.5 බට කෑල්ලක් සහ භාග බට කෑල්ලක් එල්බෝ කෑල්ලක් එකහමාරෙන් සොකට් එකක් සහ එහි ට්‍රේඩ් සහිතව පියනකින් වැසිය හැකි සොකට් කෑල්ලක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපිට භාග බට කෑල්ල අවශ්‍ය වෙන්නේ අඩි 2.5 පමණ. ඒ වගේම අපිට අඟල් 2ක පමණ එකහමාරෙන් කෑල්ලක් කපා ගන්න ඕන. එකහමාරෙන් අඟල් 8ක පමණ දිග ප්‍රමාණයේ කෑල්ලක් අපි කපා ගන්නවා. අපිට බට සඳහා මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ. අනෙත් එකහමාරෙන් භාගයට රිඩියුස් කෑල්ලක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව අපිට මෙහි ෆයර් කරන කොටස සාදා ගැනීම සඳහා ස්පාර්ක් ලයිටරයක් හෝ ගෑස් ටිපක ස්විච් එකක් අවශ්‍ය වෙනවා. මම මේ අවස්ථාවේදී ඔන්ලයින් මාර්ගයෙන් අලිබබා සයිට් එකෙන් ගෙන්වගෙන දෙනවා ස්පාර්ක් ලයිටරයක්. ඔයාලට මේ සඳහා ගෑස් ලිපක ස්විච් එකක් පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන දෙයක් තමයි මේක ඇලවීම සඳහා ඉතාමත්ම උසස් තත්ත්වයේ ගම් එකක් ඔයාලා භාවිතා කරන්න. මම නම් භාවිතා කළේ ස්ලෝම් ගම් එක. ඊටත් වඩා සවිසත්‍ය සහ ඇලෙන ගම් එකක් තිබුණොත් වඩා හොඳයි. මොකද මේක ෆයර් කරද්දී සාමාන්‍ය රෝල් වල තියෙන ප්‍රතිඤ්ඤයකට වඩා විශාල ශබ්දයක් එනවා. ඒ අවස්ථාවේදී බට පුපුරා යාමට තියෙන ඉඩකඩ වැඩි නිසා හොඳටම අපි මේක අලවා ගැනීම කරන්න ඕන. මෙන්න මේ පේන ආකාරයට එකහමාරේ අඟල් 2 බට කෑල්ල අපි සොකට් එක සහ එල්බෝ එකට එක පැත්තක අලව ගන්නවා. අඟල් එකහමාරේ අඟල් 8 බට කෑල්ල අනිත් පැත්තට අපි අලව ගත්තා. දැන් මේ රිඩියුස් එකත් අපි සවි කර ගන්නවා. රිඩියුස් එකට අපි අඟල් භාගෙ බටේ මේ ආකාරයට සවි කර ගන්නවා. ඊළඟට මම අලිබබා සයිට් එකෙන් ගෙනාපු ස්පාර්ක් ලයිටරේ තමයි මේ තියෙන්නේ. ඔයාලට සාමාන්‍යයෙන් මේක වගේ එකක් හොයාගන්න බැරි වෙන්න පුළුවන්. ඔයාලට සාමාන්‍ය කඩයකින් ගන්න පුළුවන් ගෑස් ලිපක ස්විච් එකක්. ඒ ස්විච් එකෙන් ඉතාම පහසුවෙන් මේක හදා ගැනීමට හැකියාව තියෙනවා. ඒක හදා ගැනීමටත් නොහැකි වුත් ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න, මම ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකකුත් ගේන්නම්. දැනට අපි මේක බලමු. අපි මේක මේ ආකාරයට ගලවගෙන මෙන්න මේ වයර් එක සුද්ධ කරගත යුතුයි. අපි තව වයර් එකක් මෙතන නියුට්‍රල් ලයින් එක හැටියට මේ මෙතන තියෙන හැණයට සවි කරලා අපි වෙනම වයර් එකක් ගන්නවා. අපි මේ වයර් දෙක අතර ස්පේස් එක සෙන්ටිමීටර් භාගයක් පමණ තියෙනවා. අපි දැන් ෆයර් කරලා බලමු. ගන්න එක අපි දැන් විදගමු. මේක විදීම සඳහා ඩ්‍රිල් එකක් අවශ්‍යම වෙන්නේ නැහැ. ඔයාලට ඇණයක් රත් කරලා උනත් මේක විදගනින්නේ හැකියාව තියෙනවා. අපි මේ සිදුර අපේ වයර් එක යාන්තමට දැමීමට පුළුවන් ආකාරයට තමයි අපි විදගන්නේ. මෙතනින් කිසිම ආකාරයකින් වාතය ඇතුල් වීමට පිටවීමට නොහැකි ලෙස අපි මේ සිදුර ගම් සහ ඊට අමතරව ග්ලූ ගම් යොදාගෙන වැසිය යුතුයි. අපි මෙන්න මේ හරියනුත් මේ බටය විදිනවා පොඩි ඇණයක් දාගන්න. මොකද අපි රතිඤ්ඤ කරලා දැම්මම මෙතනින් ඇතුළට නොවැටිය යුතුයි. මේ ස්පාර්ක් ගන්න එකේ කළු වයර් එකටත් වයරින් වයර් එකක්ම අමුණ ගන්නවා.
ස්පාර්ක් කරනවා අපිට බලා ගන්න පුළුවන් මේ. අපි දැන් මේ ගන් එක ඇතුළට මේ වයර් දෙක කැටි දෙක දාගන්න තමයි හදන්නේ. අපි මේ සිදුරු දෙකෙන් වයර් දෙක ඇතුළට දානවා දෙපැත්තෙම. අපි වයර් දෙක මැදින් එකිනෙක සම්බන්ධ කරන්නේ නැහැ. වයර් දෙක අතර පරතරය සෙන්ටිමීටර් භාගයක් පමණ තියෙන්න වෙනවා. එතකොට තමයි මෙහෙම ෆයර් කරනකොට මේ ගින්දර පිට වෙන්නේ. එකට යාවුනොතින් මෙහෙම ගින්දරක් පිට වෙන්නේ නැහැ. අපි දැන් හොඳට මේක සීල් කරගන්න ඕන. ස්ටෝන් ගම් එක කලින් දාලා අලවලා ඊට පස්සෙ අපි ග්ලූ ගන් එකනොත් මෙතන හොඳට සීල් තියා ගන්න ඕන. නැත්නම් වාතය පිට වුණොතින් අපිට මේක නියමාකාරයෙන් ෆයර් කරන්න බැරි වෙනවා. මම මේ ස්පාර් ලයිටරය දැන් මේ ගන් එකටම තියලා తాවකාලිකව මෙහෙම අලව ගන්නවා ග්ලූ ගන් එකෙන්. මෙහෙම తాවකාලිකව අලවගත් පසු ස්ථිර වශයෙන්ම අපි මේක බයින්ඩින් කම්බි යොදාගෙන ස්ථිර ආකාරයෙන්ම ගැලවී නොයන ආකාරයට තද කරගත යුතුයි. අපි දැනට මේ ඇණයක් මෙතන මේ ආකාරයට යොදාගෙන ඒකත් හොඳට සීල් තියාගත යුතුයි. මේකෙන් පියන වහන්න පුළුවන් මෙහෙම. අපේ ගන්න එකේ දැන් ගොඩක් දුරට වැඩ ඉවරයි. අපි මේක ස්ථිරවම මේ වයර් ටික පටලැවෙන්නේ නැති ආකාරයට තියලා අලවගත යුතුයි. අපි මෙහෙම ෆයර් කරද්දි මෙහෙම ඇතුලෙන් අපිට පත්තු වෙන ආකාරයක් පේනවා. මේ ගන්න එක ෆයර් කරන්න අපි යොදාගන්නේ කාබයිට්. කාබයිට් වලට ඕනම හાર્ඩ්වෙයාර් එකකින් මිලදී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් භාගේ කෑලි වලට කාබයිට් අපි කඩා ගන්න ඕන. අපි කාබයිට් ඉතා පුංචිම කෑල්ලක් තමයි එකවරකට භාවිතා කරන්නේ. ජලය සමග කාබයිට් එකතු වීම නිසා ඇතිවන ප්‍රතික්‍රියාවෙන් නැගෙන වායුව නිසා මේ ෆයර් එක සිදු වෙන්නේ. ඒ නිසා අපි ජලය සමග කිසිවිටකත් කාබයිට් නොඇල්ලිය යුතුයි. අපි ජලය ඉසිනයකින් වතුර බින්දු කිහිපයක් ඉසලා පුංචි කාබයිට් කෑල්ලක් ඒකට දමලා ඉක්මනින් පියන වහගත යුතුයි. අපි පියන උපරිම තද කරගත යුතුයි. ඉන් අනතුරුව මේ ආකාරයට අපිට සතුන් සිටින දිශාවට ෆයර් කළ හැකියි. අපි වරක් ෆයර් කළ පසු නැවත ජලය ඉස්ස වයර් දෙක පිරිසිදු කළ යුතුයි. නැත්නම් කාබයිට් බැඳෙනවා. මම දැන් සූදානම් වෙන්නේ රතින්නියක් තමා ෆයර් කරන්නයි. අපි රතින්නේ සේවය සුද්ධ කරගත යුතුයි. අපි මෙහෙම රතින්නිය ඉහළ කෙළවරෙන් තුවක්කුව තුලට දාලා අපි සතුන් ඉන්න දිශාවට ෆයර් කළ යුතුයි. වරක් ෆයර් කළ පසු අපට මෙහි පියන විවෘත කරගන්න බැරි වුණොත් මම මේ පොඩි කම්බි කෑල්ලක් නවාගෙන තියෙනවා. මේක යතුරක් ආකාරයෙන් භාවිතා කරලා අපට මේ පියන පහසුවෙන් විවෘත කරගන්න පුළුවන්. විශේෂයෙන් මතක තියාගන්න ඕන දෙයක් තමයි මේක දෙසරයක් පත්තු කරන්න පුළුවන් බොහෝ අවස්ථාවලදී. ඒ නිසා අනිවාර්යෙන් පියන ගලවා ෆයර් කිරීමෙන් වළකින්න. අනිවාර්යෙන්ම ගින්දර ඇඟට එන්න පුළුවන්. හොඳයි, වීඩියෝ එක නරඹුවාට ගොඩක් ස්තුතියි සියලුම දෙනාට. වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලා තාම මගේ channel එකට අලුත් නම් subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් ඕල් දාලා තියාගන්න. ඉදිරියේදීත් මම මෙවැනි tech වීඩියෝ මේ channel එක ඔස්සේ ගේන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.